හායි බෝයිස් ඉතින් චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා අද ඉතින් ඇඩ්ඩාන්සවරකට තම එක්කන් වෙන්නේ පට්ටියව පිවලුම ඇඩ්ඩාන්සවරක මොනා තියෙන්නේ කියරනේ මන්නා ඉතින් කොඩ්ඩ ලොක් වෙලා එහෙම කැරවා මේවා මේ අප්ඩේට් එකම එන්න තියෙනය මචා හොඳේ දැන් මේ පාත අප්ඩේට් එකෙන 24 වෙනිදා මේ ටික තමයි එන්න තියෙන්නේ අප්ඩේට් එක නිකන් හම්බෙන ජෙම් නිසා පොඩ්ඩක් ඉතින් නාටලෙටත් එක හදගනවා ඇඩ්වාන්ස් සර්වර් එකේ ඉතින් ඕක තමයි සීන් එක ඇඩ්වාන්ස් සර්වර් එක හදන විදිය දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් එහෙම දාන්න ගයිස් ඉතින් මේ ඉතින් මේක ඉතින් ඇනිමේෂන් එහෙමත් තියෙන ඒවා නම් ඒක පෙන්නන්නේ නැහැ හැම එකම මේ ස්ටෝස් එකේ නිකන් දෙන්නේ දැන් එකට දෙක විතර ගන්න පුළුවන් මේ ඇනිමේෂන් එක මම දාගත්තා මෙන්න මේක එහෙම මේ ගිය පාර අර නිකම් වතුර සීන් එකක් අප්ඩේට් එකක් ආව ඔයගොල්ලන්ට මතකද ප්ලේ කරනවා නම් ඒකත් එක්ක ආයෙත් තමයි ඉතින් මේ එක එක ස්කින් තියෙනවා ස්කයිඩයිව් තියෙනවා මේක අපිට ෆෙයිඩඩ් ෆීල්ඩ් එකට කලින් දුන්න එක අවුලක් නැහැ ඉතින් ආතල් එකේ ජෙම් ටිකක් ඉතින් ගන්න නිසා තමයි ඉතින් හැට්ටුම් සර්වර් එකක් වටින්නේ ඉතින් ඔයගොල්ලෝ ඉතින් කමෙන්ට් එකක් දාන්න මොකද වෙන්නේ කියලා ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න බලන්න අනිත් අයට ෂෙයා කරන්න මම ඉතින් අලුතෙන් එන ඉවෙන්ට් මොන හරි තියෙනවා නම් මම ඔයගොල්ලෝම දැනුවත් කරන්න එහෙම හොඳයිනේ ඔයගොල්ලෝන්ගේ අදහසක් කියන්න ඉතින් එහෙම හොඳයිද නැද්ද කියලා ඉතින් මේක නම් ගන්න ඉතින් තියෙනවා මේ මම කලින් ගත්ත බොක්ස් වගේක් තියෙනවා පොඩ්ඩක් ඒක මේ ආතල් එකකට එක්ක ඕපන් කරලා බලමු මේ චේන් කාඩ් එකක් තියෙනවා මේ ගන්න ඉතින් මේ පර්මනන්ට් එක ගන්න තෝර ඉතුරු ඒවා ටිකට මොකද කරන්නේ මම හලෝ තම 80ක් එහෙම කියනවා හරි අනිත් එකත් මම නෙම් ගත්තා ඉතින් ඔන්නෝම තමයි ඉතින් ඇඩ්වාන්ස් සර්වර් එක නම් ඇත්තටම මේ නිකන් ජොලියට වගේ හදා ගන්න හොඳ එක YT කරන අයට නම් හොඳයි ඇත්තටම ඇඩ්වාන්ස් සර්වර් එකේ එන ඉවෙන්ට් එහෙම තියෙනවා හැබැයි මේ දෙකක් පර්මනන්ට් ආවා හැබැයි මේකෙන් මචං මේ අවුලකට තියෙන ගන් ස්කින් නම් පෙන්වන්නේ නැහැ බං කියන්නේ ගන් ස්කින් හරි අඩුවෙන් පෙන්වන්නේ ඒ කියන්නේ මේ ඩවුන්ලෝඩ් කරන්න කියලා පෙන්වුවට මේ ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ තියෙන්නේ තියෙන්නේ හොඳේ මේකත් පර්මනන්ට් ආවේ මේ නිකම් ඒ කියන්නේ මේකේ මචං මම පෙන්වන්න ඕගොල්ලන්ට ඩයමන්ඩ් බං නිකන් හම්බෙන්නේ ඒ කියන්නේ දැන් අපි බැටල් රොයල් එකක් සෙල්ලම් කරාම බග් එකක් රිපෝට් කරාම ක්ලාස් ස්ක්වොඩ් එකක් මේ ප්ලේ කරාම වගේ ඒ කියන්නේ ඒ වගේ මේ නිකන් හම්බෙන්නේ අන්න ඒකයි මෙතන තියෙන වාසිය මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ ඉවෙන්ට්ස් වලට ගියාම මේ පේන විදිය ඔයගොල්ලන්ට දවස් දෙකක් ලොග් වුණාම ජෙම් 1000යි දවස් 8ක් ලොග් වුණාම වල ජෙම් 3000 මේ ලෙවල් 20ට 500යි මේක ඉවන් ගෝල්ඩ් එනකොට ඩයමන්ඩ් තමයි හම්බෙන්නේ මේ පේන තනිකරම ඩයමන්ඩ් කොහේ ගියත් ඩයමන්ඩ්ම තමයි ඉතින් මේකේ මේ රෝද මල දෙන ඉමෝට් එක නම් මම ගත්තා මේ ඇනිමේෂන් ටික මම ගත්තා මේක දාලා තියෙන්නේ ඒකට මේ ඔයගොල්ලන්ට මතකද මේ ඔය වතුර සීලින්ගත් එක්ක තාම රෙඩ් ගන්න එක මෙන්න මේක ඒකක් තියෙනවා මේකේ එතකොට බොයිස් මේ ඊළඟ අප්ඩේට් එකෙන් පස්සේ එන්න තියෙන ඉවෙන්ට් එක තමයි මේක. හරිද? මේකේ තාම කිට් එක තාම මේවා කරලා නැහැ. මොකද්ද මේ කස්ටමයිස් කරලා ඉවර නැහැ. අන්න ඒකයි වැඩි මේ මෙතන මේ ලාමට පෙන්නනවා. ඒ මේ වගේ ඉවෙන්ට් එකකට තමයි එන්නේ 100% ෂුවර් මේ වගේ ටෝකන් මේවා කරලා මොකක් හරි වැඩක් කරලා ගන්න තමයි තියෙන්නේ. හරිද? ඒකයි 100% ෂුවර්. මෙතන මේ සෙලිබ්‍රේට් කියන එක දීලා අන්නම සීන් එකක් තියෙන මෙතෙන් ටෝකන් එකතු කරලා මෙතන ටාස්ක් ටිකක් එනවා එහෙම තමයි සීන් එක තියෙන්නේ හරිද මේක නම් ඉතින් පොඩි සීන් තියෙනවා මේවා එහෙම ගණන් ගන්න ඒවා හරි ඒවා පෙන්නන්නේ නැද්ද මන්දා ඒවා එහෙම තමයි ඉතින් නිකන් දෙනවා නේද මේ ඔන්නෝයි සීන් එක හරිද ගැම්මක් නේද ඉතින් ඔයගොල්ලෝ මොකද්ද කියන්නේ කියලා ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලන්ට ඉඳු මේ ඇඩ්වාන්ස් සර්වර් එකක් හදා ගන්න ඕන නම් හදා ගන්න ඕන විදියෙන් මම කියලා දෙන්නම් ඉතින් මේ ඔයගොල්ලෝ ඉතින්
කමෙන්ට් එකක් දාලා බලන්න නැති අයට ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න ලයික් එකක් එහෙම දාලා අනිවාර්යෙන් subscribe කරලා නැත්නම් subscribe කරන්න boys. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් තියෙන්නේ. මේ ඕෆ්ලයින් මොඩ් එකකුත් එනවා කියලා තියෙනවා කාම්ප්ලෑන්ඩ් වල නම් කොහොම වෙයිද දන්නේ නැහැ ඒක. ඉතින් boys අදට එච්චරයි. ඉතින් ඔයගොල්ලන්ට තාම මොන හරි දැනගන්න ඕන නම් මම ඉදිරියේදී දැනුවත් කරන්නම්. එහෙනම් ඉතින් subscribe කරලා තියාගන්න ගැම්මක් තමයි.